හැමෝම ආදරයෙන් පිළිගන්නවා TR Audio Book YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ පාරින්ද කතාවේ අවසාන කොටස. පාරින්ද කතාවේ මුල් කොටස ඔයාලා ඇහුවේ නැත්නම් පහළ description එකේ අපි links ටික දාලා තියෙනවා. ඉතින් අමතක නොකර channel එක subscribe කරලා කතාව අවසානයේ වටිනා like එකක් comment එකකුත් අපි ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අද පාරින්දයාගේ වගේම සදෙව්ගේ විවාහ ගෙවිස ගැනීම. ලොකුවට ඒ මොහොත සිදු නොවුනත් පාරින්දයට නම් ඒ මොහොත හීනයක් වගේ. හරියට ඉඩෝරයක් අවසානයේ ලස්සන වසන්තයක් ආවා වගේ. හැඟීමක් තමයි පාරින්දයාගේ හිතේ තිබුණේ. සදෙව්ගෙන් වෙන්වීම, ආදිත්‍යගේ විවාහය, ආදිත්‍යගෙන් දික්කසාද වී පාරින්දයා ඇගේ දියණිය සමග තනිවීම. නැවත සදෙව් යටතේ රැකියාවකට යෑමට සිදුවීම. නැවත සදෙව්ගෙන් වෙන් වී දියණිය සමග නොදන්නා පළාතකට පැමිණීම. සදෙව්ගේ ලෙයින් පුංචි පුතෙක් පාරින්දගේ කුසේ පණ ගැහෙන මොහොතක සදෙව් විසින් නැවත පාරින්දලව සොයා ගැනීම. පාරින්දයට තාමත් හීනයක් වගේ. පාරින්දගේ පවුලේ සියලු දෙනාම වගේම සදෙව්ගේ තාත්තා පාරමී නවීන් සමගින් කේතකීදමේ විවාහ ගෙවස ගැනීමට ඇවිත් සිටියේ. හැමෝගේම සුබපැතුම් සමගින් පාරින්දයා හා සදෙව් නීතියනුත් ඔවුන්ගේ මුණේ හැමෝගේම සතුටු සිනහවන් මැද්දෙන්. මට හරි සතුටුයි නංගි. අද ඔයා මේ වගේ hina වෙලා ඉනවා දකිද්දි. මටත් මේක හීනයක් වගේ අක්කේ. මේ සතුටු හිතෙන වෙලාවක මේ වගේ දෙයක් කියනවා කියලා නංගි හිත අවුල් කරගන්න එපා. කමක් නෑ අක්කේ, කියන්න. ආදිත්‍ය ඔපරේෂන් එකෙන් පස්සේ මහාන වෙන්න තීරණය කළාලු නංගි. මට ඔපරේෂන් එක දවසකට කලින් ඒ ගැන කිව්වේ. කොහොම හරි කමක් නෑ අක්කේ. ආදිත්‍යත් එයාගේ ජීවිතය ගැන එයාට ගැළපෙනම තීරණයක් ගන්නවනම්. හේත් මට දැන් හිතෙනවා ඔයයි ආදිත්‍යය තමයි ජීවිතේ හරියම තීරණය ගත්තේ කියලා. ඔයාගේ ජීවිතේ දිහා දකිද්දි මට හරි සතුටුයි නංගි. බලන්නකෝ සදෙව් මල්ලි වඩ කොච්චර ආදරේද. හැම තප්පරේම සදෙව් මල්ලි බලන්නේ ඔයා ගැන. ඒක නෙමෙයි නංගි. කවද්ද හොස්පිටල් යන්න තියෙන්නේ? ලබන මාසේ 5 වෙනිදාට අක්කේ. හරිම සතුටුයි නංගි මට. එතකොට ඉතින් ලස්සන කොළු පැටියෙක් ඉන්නවනේ ඔයාට. කේතකී එහෙම කිව්වේ hina වෙලා. මාස 9ක් සම්පූර්ණ වෙද්දී පාරින්දයා සදෙව්ගේ හා ඇගේ පුංචි පුතා බිහි වුණේ. හිත ඇතුලේ ආදරේ උතුරද්දී. පාරින්දට වගේම සදෙව්ට දැන් දැනෙන්නේ ඔවුන්ගේ ජීවිත සම්පූර්ණ වෙලා වගේ හැඟීමක්. එදා ඉඳන් හැම තප්පරේම සදෙව් පාරින්දයා වගේම දියණියවත් පුතාවත් බලාගත්තේ හරිම ආදරයෙන්. ඇත්තටම පාරින්දයා වගේ ආදරයක් ලබන්න ආත්ම ගාණක් පෙරම් පුරන්නේ නැති. පාරින්දයා පුතා සමග පෞද්ගලික රෝහලේ ඉඳන් එද්දී පාරින්දයා දැක්කේ පන්සලක මිදුල අමිතමින් ඉන්න ආදිත්‍යව. ඔහු අද මහානදම් පුරනවා. කේතකී ඔහු වෙනුවෙන් වකුගඩුවක් දන් දුන්නේ දාන පාරමිතාව සම්පූර්ණ කරමින්. නෙත්රු අබින්ස බණ්ඩාර. ඒ සදෙව්ගේ හා පාරින්දයාගේ පුතාගේ නම. මේ වෙද්දි පුංචි පුතාට මාස 3ක් සම්පූර්ණ වෙලා තිබුණේ. දියණියගේ වයසත් අවුරුදු 3ක් වෙද්දී. පාරින්දයා ඇතුළු සියලු දෙනාම මේ ලෑස්ති වෙන්නේ නර්මදාගේ වගේම කාවින්දගේ විවාහයට යන්න. පාරේ ඉක්මන් කරන්නකො පරක්කු වෙනවා. පොඩ්ඩක් ඉන්න සදෙව්, මං එන්නම්. පාරින්ද එහෙම කියන ගමන් ලෑස්ති වෙලා නිවසෙන් එළියට එද්දී සදෙව් බලාගෙන හිටියේ hina වෙලා හරිම ආදරණීය බැල්මකින්. අද ඔයා හරිම ලස්සනයි පාරේ. කෝ අපි 4 දෙනාම ෆොටෝ එකක් ගමු. පාරින්දයා පුතාව වඩාගෙන ඉද්දී සදෙව් දියණියව වඩාගෙන සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය මුහුණ පොතේ ඡායාරූපයක් ලෙස පළ කළේ ආදරයෙන්.
මෙතෙක් දවසක් සදෙව් පාරින්දයා ආදර කතාව සමග රැඳුණු ඔබට ස්තුතියි.